ආයුබෝවන් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ හැමෝම ආදරයෙන් මගේ channel එකට. ඔන්න ගොඩ දවසකට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන ආවා. මේක නම් අරගත්තේ පොයේ දවසේ. ඒත් මේක එඩිට් කරලා වොයිස් කරගන්න මට බැරි වුණා. මම ගොඩාක් බිසි වෙලා හිටියා වැඩත් එක්ක. පෝය දවසේ, ඒ කියන්නේ එදා පෝය දවසේ මොනවද අපි කරේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම අරන් එන්නේ. දැන් අවුරුද්ද පටන් අරගෙන මාසෙන් භාගයක්මත් ගිහිල්ලා ඉවරයි. නමුත් ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එකනේ මේ අවුරුද්දේ. ඒ නිසා මුලින්ම මං ඕගලන්ට සුබ පතලා ඉන්න ඕනේ අලුත් අවුරුද්දට. ඉතින් මේ 2026 ලැබුවා වූ අලුත් අවුරුද්ද ඕගලන්ට සුබම සුබ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2025 කරගන්න බැරි වෙච්ච වැඩ මොන හරි තියෙනවා නම් 2026 දී ඒක සාර්ථක කරගෙන ඒ වැඩ ටික කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි හැමෝටම හිතේ සැනසීමෙන් සතුටින් කාලය ගෙවන්න පුළුවන් වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝටම ඉතින් බලාපොරොත්තු තියෙනවනේ. මොනවා හෝ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට හිතෙනවා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියත් සමහරක් වෙලාවට ඉතින් ඇත්තට ඒවා අපේ ජීවිතෙත් අවිනිශ්චිතයිනේ. ඉතින් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න එකත් සමහරක් වෙලාවට ඒක බය හිතෙනවා සමහරක් තැන්වලදී. ඕනේ තරම් ඉතින් බලාපොරොත්තු ගොඩ ගහගෙන හිටියත් කොයි වෙලාවෙ මේ ජීවිතේ අතහැරලා දාලා යන්න වේද කියලා ඉතින් අපි කාටවත් කියන්න බෑනේ. ඉතින් අපි හැමෝටම හිතේ සැනසීමෙන් අපේ වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වසරක් වෙන්න කියලා මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතුලා ඉන්න මගේ යාළුවන්ට, මේ රටේ ඉන්න හැම දිනාටම, ලෝකවාසී හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා හිතේ සැනසීමෙන් සතුටින් ගෙවන්න පුළුවන් වසරක් වෙන්න කියලා. අද ඉතින් අවුරුද්දේ මුල්ම පෝය, තුරුතු පෝය. අද අපිට ලොකු පින්කමකට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. හැම අවුරුද්දකම මුල්ම පෝයට අපේ හස්බන්ඩ්ගේ නෑදෑයවන අක්කා කෙනෙකු අයියා කෙනෙකු උපාසක දානයක් දෙනවා. ඉතින් අපි ඔක්කොටම ඒකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා අවුරුද්දේ මුලම. ඉතින් ඒක ගොඩක් හොඳයිනේ. කියන්නේ අවුරුද්දේ මුලම ලොකු පින්කමකට සහභාගී වෙනවා කියන්නේ ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් අක්කයි අයියයි හින්දා හැම අවුරුද්දකම මුල්ම පෝයට අපිට ඒ උපාසක දානෙට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. අද ඉතින් හස්බන්ඩ් නෑ, එයා වැඩ. ඉතින් අපි කට්ටිය දැන් යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. බලමුකෝ අද මොකනාද වෙන්නේ කියලා. දැන් අපි පන්සලට යන්න ඕනේ. බලමු එතනදී මොනවාද ඒ වැඩ කටයුතු ගැන මම පෙන්නන්නම් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. අපි දැන් කට්ටියම පන්සලට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි ඉතින් පන්සලට ආවා. අපි එනකොටත් අක්කලා මේ දේවල් ලෑස්ති කරලා තිබ්බා. ඒ කියන්නේ සිල් සමාදන් වෙච්ච කට්ටියට දානෙ පිළිගන්වන්න පිඟන් වලට ඔක්කොම ඒ දානෙ බෙදලා තිබුණා. අද නම් හැබැයි ගොඩාක් කට්ටිය සිල් සමාදන් වෙලා තිබුණා. අවුරුද්දේ මුල්ම පෝයනේ. ඉතින් ගොඩාක් අය සිල් ගන්නවද. ඉතින් ඒ නිසා අද ගොඩාක් කට්ටිය සිල් සමාදන් වෙලා හිටිය පන්සලේ. මෙතන ඉඳන් ඉතින් අපි බලමු මොනවාද සිද්ධ වුනේ කියලා. ඒ දේවල් මම වොයිස් කරන්නේ නැහැ. මම එහෙමම වීඩියෝ එක යන්න දානවා. මෙතන ඉඳන් අපි කොහොමද ඒ දානේ පිළිගැන්නුවේ? ඊට පස්සේ අපි පිරිකර පූජා කරේ කොහොමද? ඒගොල්ලන්ට අතුරුපස කොහොමද පූජා කරේ? ඒ දේවල් කොහොමද කියලා අපි බලමුකෝ ඒ දේවල් වෙන්නේ කොහොමද කියලා. People
දැන් නම් ඉතින් අපේ පින්කමේ ගොඩාක් වැඩ කොටසක් ඉවර වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට මේ තැන් හැම තැනක්ම ක්ලීන් කරගන්න එක. මොකද අපි ඒ තැන පරිහරණය කරා නම් ඒ තැන ආයි කලින් තිබ්බ විදිහටම තියන්න ඕනේ. ඉතින් මෙතන අතුපතු ගාලා, ඒ මේස පිහිදලා, ඒ ඉඳුල් කිසි දෙයක් නැති වෙන්න මෙතන හොඳට ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් ඒ පිරිසිදු කිරීමත් කරලා තමයි අපි ඉතින් මේ වැඩ ටික අවසන් කරලා පන්සලෙන් යන්න ඕනේ. ඉතින් බලන්නකෝ කට්ටියක් එකට එකතු වෙලා පින්කම් කරනකොට තියෙන ලස්සන කොයි තරම්නම් ලස්සනද නේද? අපි පින්කමක් කරනකොට අපිට කට්ටිය එකතු කරගෙන ඒ දේ කරගන්න පුළුවන් නම් එතකොට තමයි නේද කියන්නේ පරිවාර සම්පත් ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි පින්කමක් කරනකොට මේ විදියට අපි එකට එකතු වෙලා කරනකොට ඒක පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඒ වගේම අපි ඔක්කොටම ලැබෙන පින ඒක ගොඩාක් ලොකු පිනක් ලැබෙන්නේ. ඉතින් පවුලක ඥාතීන් කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ වගේ දේවල් කරනකොට හරිම ලස්සනයි. මේ තියෙන ඉතින් අපේ පන්සල ගොඩාක් ලොකුයි මේ පන්සල. අපි නම් කියන්නේ පිරිවෙන පන්සල කියලා. හරිම ලස්සනයි පන්සල. දැන් ඉතින් අපි පන්සලේ චුට්ටක් වෙලාවක් ඉඳලා අපි දැන් යන්න ඕනේ ආපහු අක්කලාගේ ගෙදර. අක්කලාගේ ගෙදර යන්න ඉස්සෙල්ලා අපි ආවා කීල්ස් එකට මොන හරි අරගෙන යන්න එපැයි. ඉතින් ගෙදරටත් බඩු වගේක් ගන්න තිබුණා. ඒ ග්‍රොසරිස් ටිකත් අරගෙන අක්කලාටත් මොන හරි අරගෙන යන්න ඕනේ හින්දා තමයි අපි ආවේ කීල්ස් එකට. දැන් මේ වෙලාවේ නම් ඉන්නේ මේ ඉතින් එක බඩු ගන්න ගමන්. ඉතින් පොඩි කට්ටියට ඉතින් තියෙනවනේ කීල්ස් එකට ආවහම ඒගොල්ලන්ගේ දේවලුත් දාගන්න කාට් එකට. ඉතින් ඒගොල්ලොත් ඔය වට වෙලා කරන්නේ සමහරක් වෙලාවට ඔය ඒගොල්ලන් කැමති දේවල් කාට් එකට දාගන්න එක. මේ වෙලාවේ නම් බඩු අරගෙන ඉවරයි. දැන් ඉතින් කැෂියර් එකේ තමයි ඉන්නේ පේ කරන ගමන්. හරි ඉතින් ඔක්කොම අරගෙන ඉවරයි. දැන් ඉතින් අපි යමු අක්කලාගේ ගෙදර. අපි ඉතින් මේ අක්කලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. හැමදාම ඉතින් මෙහෙම තමයි. පන්සලේ කරන මේ පින්කම් ටික ඉවරුනාට පස්සේ අපි හැමදාම අක්කලා ගෙදරට යනවා. මොකද ඒකලන් ගෙදරින් තමයි අපිට දවල් කෑම පිළියෙල කරලා තියෙන්නේ. ඔය දැන් ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා කට්ටියට බඩගිනි වෙලානේ තියෙන්නේ. දැන් ඉතින් මේ කට්ටියම කන ගමන් තමයි ඉන්නේ. මොන දේ කරන්නත් ඉස්සෙල්ලා කාලා ඉන්න බෑ ළමයි. මේ වෙලාව වෙනකොට නම් ළමයි හොඳට කාලා ඉන්නේ. දැන් ඉතින් අපි කට්ටිය ඉතින් සතුටු සාමිචියේ යෙදෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවකනේ ඉතින් අපිට ඔය ඕපදූප කතා කරන්න තියෙන වෙලාව. ඉතින් කට්ටියම එකතු වෙන්නේ මේ වගේ වෙලාවකට තමයි. ඉතින් ගොඩාක් වෙලාවට ඉතින් සමහරක් වෙලාවට නෑදෑයෝ ගොඩක් එකට එකතු වෙන වෙලාවක් නෙමේක. ඉතින් ඔය ඕපදූප අරවා මේවා ඉතින් කතා කර කර අපි කට්ටිය ඉතින් මේ සතුටු සාමිචියේ ඉන්නවා. ඇත්තටම වෙලාව යනවා නම් තේරුන්නේ නැහැ. ගොඩාක් වෙලා ගිහිල්ලා මං හිතන්නේ මේ වෙනකොට 3:00 වගේ ඇති වෙලාව. ළමයින්ට නම් යන්න අදහසක් ඇත්තෙම නැහැ ගෙදර. ඒකලොත් ඔය ඉන්නෝ ඔහේ නටනට හිටියා. දැන් අපි ළමයි යන්න හදන නටල ඉවරද කට්ටිය? නටල ඉවරද? නටල ඉවරද? ආයි නටනවද නටන? නටනවා.
කට්ටිය නටල කරලා ඉවර වෙලා ඕන දැන් තමයි යන්න අපි පිටත් උනේ. හොඳටම මහන්සි ඉතින් නැටුව හොඳට සින්දු දාගෙන ඒගොල්ලෝ නටනවා. එක එක වීඩියෝස් වලට ඉතින් නටනට ඉඳලා දැන් තමයි යන්න ලෑස්ති උනේ. දැන් ඉතින් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ ඔයගොල්ලෝ හම්බෙන්න. ගිහින් එනකන් ඕගොල්ලොත් සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.